අපට පේන දේ තමයි ජාතික ජනබලවේගයේ මේ ඉන්න ත්‍රිකුණාමලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විරල සංරක්ෂණ නිලධාරීන්ට බලපෑම් කරලා විරල සංරක්ෂණ පනත උල්ලංඝනය කරාය කියන පදනමින් ඒ උල්ලංඝනය කරායයි කියන සියලු ආගම්වලට අයත් ස්ථාන සම්බන්ධයෙන් එක හා සමාන ලෙස නීතිය ක්‍රියාත්මක නොකොට නීත්‍යානුකූල පදනමක් ඇතුව ඉඳ කරපු මේ විහාරස්ථානයේ සම්බන්ධයෙන් තමයි විරල සංරක්ෂණ නිලධාරීන් ක්‍රියාත්මක වෙන්නේ. ඒක පැහැදිලිව අපිට අනාවරණය වෙලා තියෙනවා මේ മന്ത്രിවරයාගේ උවමනාවට බලපෑමට අනුව සිදුවෙන දෙයක්. ඉතින් මම හිතනවා ප්‍රබුද්ධ මනසක් තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නම් දේශපාලනය කරන අය නම් මේ රටේ ආගමික වශයෙන් සංවේදී කරුණු මේ විදියට විසඳ ගන්න කටයුතු කළ යුතු නැහැ. මේවා මීට වඩා උසස් ආකාරයෙන් තිබෙනවා නම් ගැටලුවක් විසඳ ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේකෙන් අවසානයේ අමාරු වැටෙන්නේ විරල සංරක්ෂණ නිලධාරීන්. ඔවුන් විරල සංරක්ෂණ පනත පාවිච්චි කරනවා අර മന്ത്രിවරයාගේ අභිලාෂයන් ඉටු කිරීම සඳහා. එහෙම නැතුව ඔවුන් මේ විරල ආශ්‍රිතව තිබෙන සියලුම ඉදිකිරීම සම්බන්ධයෙන් මේ විදිහේ තීරණයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ එක ස්ථානයක් පමණක් පදනම් කරගෙන මේ කටයුත්ත වෙන්නේ. ඒ නිසා අපි ඉතා ඕනෑකමින් ආණ්ඩුවෙන් ඉල්ලා හිටනවා මේ රටේ බෞද්ධ මහා සංඝ රත්නය ඉරාත් කාලයක් තිස්සේ අපේ රටේ සංස්කෘතික ජීවිතය ගොඩනැගීම සඳහා පුළුල් මැදිහත් වීමක් කරා. ඒ නිසා ඒ උන්වහන්සේලාගේ කටයුතු සම්බන්ධයෙන් මේ විදිහට හැසිරෙන්නේ නැතුව උසස් මනසකින් යුතුව කටයුතු කරන්න කියලා අපි ඉතා ඕනෑකමින් ඉල්ලනවා. බලංගොඩ කාශ්‍යපයෙන් ප්‍රවාසයක් ආරම්භ කරලා දෙනවා කියලා ඊයේ ආරංචි උන්වහන්සේ අපට දැනුවත් කළා පූජ්‍ය හරිසිමලේ නායක හිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ ඉල්ලීම පරිදි 19 නැවත උසාවි දිනය වනතුරු తాවකාලිකව ඒ උපවාසය අත්හිටුවා. 19 උසාවියෙන් ලැබෙන තීරණය දිහා බලලා ඒ පිළිබඳව අවසන් තීරණයක් ගන්නවා.